ඉතින් ඔයාලට ඔන්න ශයිනිස්ටා අද අපි අපේ වීඩියෝ එකකින් ඔයාලට කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් රංගනයට අමතරව කරපු හා කරන රැකියා මොනවාද කියලා. ඉතින් ඒ මොනවාද කියලා බලන්න යන්න කලින් ශයිනිස්ටා අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම යන්න. රංගන ශිල්පිනී අයේෂා දිසානායක එතුමිය ගුරුවරියක් විදිහට තමයි සේවයේ යෙදෙන්නේ. රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා ඇය වෛද්‍යවරියක්. රංගන ශිල්පිනී දේශානි නිහාරා ඇය ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරලා තියෙනවා. රංගන ශිල්පිනී මනීෂා චංචලා ඇය සංගීත ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. රංගන ශිල්පිනී ඉෂාරා සඳමිනී එතුමිය කටයුතු කරන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට. රංගන ශිල්පිනී සචින්තනී කෞශල්‍යා ඇය මීඩියා ටීචර් කෙනෙක් විදිහට වගේම නීතිඥවරියක් විදිහටත් කටයුතු කරනවා. රංගන ශිල්පිනී දිනිති වල්ගමගේ ඇයත් ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරලා තියෙනවා. රංගන ශිල්පිනී නිහාරා පීරිස් ඇය පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. රංගන ශිල්පිනී උදාරි වර්ණකුල සූරිය ඇය නිවේදිකාවක් විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. රංගන ශිල්පිනී මංජුලා කුමාරි ඇය ඇඟලුම් අංශයේ ව්‍යාපාරිකාවක්. රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා ඇය නිවේදිකාවක් වගේම ලේඛිකාවක් විදිහටත් කටයුතු කරනවා. ජේෂ්ඨ රංගන ශිල්පිනී තුලේකා මාරපන එතුමිය ගුරුතුමියක් විදිහට වගේම මහරජා ආයතනයේ වැඩසටහන් නිෂ්පාදිකාව විදිහටත් කටයුතු කරලා තියෙනවා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.